හයි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු ඉස්සෝ කරිය හදන හැටි. මේක නම් මං හදන රෙසිපි එකක්. ඔයාලා එක විවිධ ක්‍රම දන්නවා ඇති හදන්න. හැබැයි මේ ක්‍රමයටත් හදලා බලමු. ඕගොල්ලෝ නොදන්න කෙනෙක්ට උනත් ඉගෙන ගන්න තමයි මම මේ විදියට වීඩියෝ එකක් දාන්නේ. දන්න අයත් බලන්න. අඩුපාඩු තියෙනවා නම් කියන්න. ඉතින් අපි යමු අපේ වීඩියෝ එකට. රසට උයන්න නොදන්න කෙල්ල කොල්ලන්ට මං අද කියලා දෙනවා ඉස්සෝ මුල ඉඳලම සුද්ධ කරලා ඒක උයන හැටි. දන්න අයට නම් නෙවෙයි මම මේ කියන්නේ. නොදන්න අය තමයි මේක අනිවාර්යෙන් හදන්න ඕනේ. ඉතින් බලන්නකො මෙන්න මෙහෙම තමයි මේ කෙන්ද අපි අයින් කරගන්න ඕන. මේ වගේ කඩලා අයින් කරලා අපි සෝදලා 3 පාරක් සෝදන්න ඕන. ඊට පස්සේ තමයි අපි ඉතුරු ಜಾති ටික එක් කරගන්නේ. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම මේකට මේ දාලා තියෙන්නේ කුළු බඩු. මේ විදියට අපි හට්ටියට තෙල් ටිකක් දාගෙන ඒකට අපි සුදු ලූණුයි එකතු කරගන්න තමයි ඕන. ඊට පස්සේ අපි අමු මිරිසුයි කරපිංචායි දාගන්නවා. වටපිටාව ගැන නම් එච්චර කලබල වෙන්න නම් එපා. මේක අපි දැනට ඉන්න අපේ පරණ ගෙදර. අපේ ගෙදර අලුත් වැඩියා කරන නිසා අපි තාම මොනවත් කරලා නැහැ. මේ විදියට අමු කරපිංචා කුළු බඩු ටික එකතු කරගත්තාම ඉන්නේ නම් පුදුම සුවඳක්. ඔයාලත් හදලා බලන්න. ඉතින් මම කුළු බඩු වලින් එකතු කරගත්තේ ගම්බිරිසුයි මස් කරේ එතකොට කහ චුට්ටකුයි උළුහාලුයි ඒ පාර ලුණුයි ගොරකයි. මේ දාගත්තේ නම් මිරිස් කුරු ටික. දැන් අපි ඉස්ස ටික එකතු කරගන්නවා. ඒක හොඳට මික්ස් කරගෙන තමයි අපි කලින්ම තිබ්බේ. ඊට පස්සේ අපි චුට්ටක් ඒක ටෙම්පරාදු කරගමු. ඊට පස්ව තමයි අපි වතුර ටිකක් යොදාගන්නේ. මං හදන විදිහට හදලා බලන්නකෝ. එතකොට ඔයාලට වරදින එකක් නෑ. මේ තරමට මේක රස පාටයි රසයි. කුරුදු පොත්තකුත් මම යොදාගත්තා. ඊට පස්සේ මම මුරුංග කොලත් දාගත්තා. ඒකේ තියෙන උෂ්ණේ නැකෙන්න තමයි අපි මුරුංග කොල දාන්නේ. ඒ වගේම ගුණය. බලන්නකො සුවඳ. ඒ වගේම පාට. මේ තියෙන්නේ අපි හැදුවට පස්සේ මම ගාපු ෆොටෝස් ටික. ඉතින් ඔයාලත් කියන්න හදලා බලලා රසයිද කියලා. ඊටම මගේ channel එකත් එක්ක රැඳී සිටින්න. මගේ channel එක subscribe කරන්න.